වයිරල් මින්ට් YouTube channel එකට ඔයාව ආයුබෝවන් කියලා ගෞරවයෙන් පිළිගන්නවා. මුදල් ආකර්ෂණය කරගන්න, සිතන දේවල් ඔයාට ඉක්මනින්ම ළඟා කරගන්න වාසනාව ගෙනෙන ලුණු පහනක් හදන විදිය තමයි මම ඔයාට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ. ඉතින් අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. දැන් අපි බලමු ලුණු පහනක් හදන්නේ කොහොමද කියලා. අපිට මේකට ඕන කරනවා ලුණු කුඩු, කුරුඳු, පහන් පිර, කාසි කිහිපයක්, කරාඹු නැටි, ඒ වගේම විනිවිද පෙනෙන වීදුරු බඳුනක්. මේකට අපි මුලින්ම කාසියක්, කරාඹු, කුරුඳු කෑල්ලක් එකතු කරනවා. ඊට පස්සේ මේක වැහෙන්න ලුණු කුඩු එකතු කරනවා. ඊට පස්සේ නැවත කාසි කිහිපයක් තියලා ඒකට කුරුඳු, කරාඹු එකතු කරලා බඳුනෙන් 3/2 ප්‍රමාණයක් පිරෙන විදියට ලුණු කුඩු පුරවලා මේ විදියට හොඳින් තද කරගන්න ඕනේ. පැහැදිලි නේද? ඊට පස්සේ එකට උඩින් කුරුඳු සහ කරාඹු නැටි බඳුන වටේට මේ වීඩියෝ එකේ පේන විදියට බඳුන වටේට කුරුඳු කෑලි, කරාඹු නැටි තියන්න ඕනේ. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ පහන් තිරයක් තියාගන්නවා. දැන් අපි ඒකට පොල් තෙල් එකතු කරනවා. මම බඳුන පිරෙන්නම පොල් තෙල් එකතු කරනවා. ඔයාලා බය වෙන්න එපා. මේක හිමීට ලුණු වලට මේ තෙල් උරා ගන්නවා. ඔයාලට පේනවද බුබුලු දාලා තෙල් ලුණු වලට ඇතුළට උරා ගන්නවා. එතකොට තෙල් ප්‍රමාණය අඩු වෙනවා. ඊට පස්සේ අපිට පහන සාමාන්‍ය විදිහට පත්තු කරගන්න පුළුවන්. අපි බලමු මේ දැන් වාසනාවන්ත පහන පත්තු කරලා. ඔයාලට මේ පහන බුදුන් වදින තැන තියලා උදේ හවස සාමාන්‍ය ඔයාලා පහන පත්තු කරනවා වගේම පත්තු කරන්න පුළුවන්. මේකේ තෙල් තිබුණොත් දවසම උනත් පත්තු වෙනවා, නිවෙන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ ඔයාලා ලුණු කුඩු ගන්නකොට අලුත් ලුණු කුඩු පැකට් එකක් ගෙනල්ලා ඒ පැකට් එකෙන් පහනට අවශ්‍ය ප්‍රමාණය ලුණු එකතු කරගන්න. ඊට පස්සේ ඉතුරු ටික කෑමට පාවිච්චි කරා කියලා ගැටලුවක් නැහැ. මේ ආකාරයට අපිට ලුණු පහන හදාගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරන්න. වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා යන්න. ඒ වගේම ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් comment එකක් දාන්න. මම හැමෝටම reply එකක් දෙනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි, දෙවි පිහිටයි.